මම විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගම සභාපති MD අරතුල අද අපි ආවේ මේ රට තුළ සිංහල බෞද්ධයාට ඒ වගේම ක්‍රිස්තියානි ආගම අදහන අයගේට යම්කිසි අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ සඳහා පෙනී සිටින සිංහල බෞද්ධ නායකයෙක් වෙනවා විජයදාස රාජපක්ෂ මැතිතුමා මුණ ගැහිලා ඒ පිළිබඳ ඔහු දැනුවත් කරම විතරක් නෙමෙයි මේ පිළිබඳ ඔහුගේ මැදිහත් වීම බලාපොරොත්තු වෙන තමයි අපි ආවේ. විශේෂයෙන්ම අපි දකිනවා ආණ්ඩුවකම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා බෞද්ධ ආගම ආරක්ෂා කළ යුතුයි කියලා. ඒක ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා තමයි මේ හිමිකාරීත්වයේ තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා සමග ඉන්න අනිත් අයගේ ප්‍රකාශයන් හරහා බෞද්ධ ආගමට බරපතල හානි සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලාල්කාන්ත මහත්මයා ඔහු කියනවා කහ සිවුරට කළු කෝට් එකට ඒ වගේම ජාතික ඇඳුමට ෂොට් එක දෙනවායි කියලා. ඒ ෂොට් එක දෙනවා කියන්නේ මේගොල්ලෝ එදා ඉඳන්ම මේ අන්‍ය ආගමික විදිහට තමයි කරන්නේ. මේගොල්ලෝ ආගමක් දහමක් නැති පුද්ගලයෝ විදිහට තමයි වනචාරින් ලෙස තමයි මේගොල්ලෝ ඇසුරුනේ. දැන් මේගොල්ලෝ බෞද්ධ සිවුර දාගත්ත ස්වාමින් වහන්සේලාටයි වනචාරී කියන්නේ. ඇත්තටම තමන්ගේ දිහා බලුවා නම් තමන් තමයි වනචාරීන්. ඒක නිසා ඔවුන් අද මේ කරන විනාශය මේ ආගමික ස්ථානවල මුදල් ගන්න හදනවා. ඒක කොයි ආකාරයෙන් හෝ මේ බෞද්ධ ආගම ක්‍රිස්තියානි ආගම විනාශ කරන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි පෙරේදා ක්‍රිස්තියානි ස්වාමීන් පාද කෙනෙකුට පහර පොලිස් නිලධාරීන් මොකද කියන්නේ? උඹලවට ගහන්න ඕනේ. උඹලා තමයි මේ විනාශ. ඒ කියන්නේ මතේ හදලා තියෙන්නේ. ඒක ඒ මතේ හදුවට පස්සේ දැන් අපිට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වෙනුවෙන් පෙනී සිටින්න සුදුසුම නායකයා තමයි විජයදාස රාජපක්ෂ මහත්මයා. ඔහු සමග සාකච්ඡා කළේ ඉදිරියේදී මේ සඳහා අපි කොයි ආකාරයෙන්ද මුණ දෙන්නේ. මේක සියලුම බෞද්ධ ඒකරාශි වෙන්න ඕනේ. සියලුම ක්‍රිස්තියානි ආගමිකයෝ සහ මුස්ලිම් ආගම ඒකරාශි වෙන්න ඕනේ. මොකද පිරිත් නූලට අගෞරව කරපු ඒ වගේම බෝධීන් වහන්සේ වෙනුවට කොස්ගහක වන්දනාමාන කරන කොස් කන්න වෙන්නේ නැහැ කියපු අය ඒ වගේම ගල් සහ වෘක්ෂ වන්දනාව කරන ගෝත්‍රිකයෝ කියපු අය දැන් ගෝත්‍රිකයෝ වෙලා. ඒකින්ද මේගොල්ලෝ ඉන්න ඕනේ විපක්ෂය මිසක් හඬු පක්ෂේ නෙවෙයි. මේගොල්ලෝ ඇවිල්ලා තින්නේ මේ රට විනාශ කරන්න. ඒක තමයි දිට්ඨා කිව්වේ. හොඳට දෂ්ට කළේ මේ ආණ්ඩුවට මේ වැරදි වැඩේ කරන්න එපා. මේ රට සිංහල සහ ද්‍රවිඩ මුස්ලිම් රට. ඒක හොඳින් මතක තියාගන්න. ඒ වගේ අංක 1 සියලුම ආගමික නායකයෝ පිළිගන්නවා මේක බෞද්ධ රටක් කියලා. හැබැයි මේගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒක පිළිබඳව අපි අත්‍තරම කනගාටු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කියනවා වහම මේ පිළිබඳව ජාතියෙන් සමාව ගත යුතුයි. බොරුවට ගිහිල්ලා මල්වට්ටි අරගෙන යන්න එපා. ඒ වංචාව කරන්න එපා. සමාජයෙන් එන මේ පීඩනේ වළක්ව ගන්න පන්සල් පස්සේ පල්ලිය පස්සේ යන්න එපා. කෙලින්ම තමුන් අන්‍යාගමක කියලා කියන්නකෝ. කටක් කරලා. ඒ කියන්නේ සමාජයේ පීඩනේ වළක්ව ගන්න මේ හදන්නේ. ඒකින්ද එතන කියන්නේ බොරුවක්. මේක පැහැදිලිවම අපි උදාහරණයෙන් කිව්වොත් අර නරියා පාට බාල්දියට වැටුනහම පස්සේ මෙයා එළියට ආවට පස්සේ කැලේ ඒගොල්ලෝ හිතුවා රජ්ජුරුවෝ කියලා. පිළිගත්තා. හැබැයි අර නරි ගතිය ගියේ නෑ. උන්ගේ කට්ටිය කෑ ගන්නට හූ කිව්වා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් පාට එළිවෙමින් එනවා. නරි ගතිය එළිවෙමින් ඉන්නවා. ඒ සඳහා අපි මූණ දෙන්නේ ඒක රාජ්‍ය වල සිවිල් ක්‍රියාකාරීන් විදියට අපි එක ගමනක් යමින් මේ දුර්දාන්ත ආණ්ඩුව පල්ලවා හැරීම සඳහා අපි කටයුතු කරනවා.